මගේ රස්තියාදු මතක සංචිතය පස්වැනි පරිච්ඡේදය දුෂ්කර ක්‍රියාව. පාන්දර 3ට අවදි වෙන්න ඕනි. කිලෝමීටර් 2ක් ඈත මල් කඩපේලියට ඇවිදින්න ඕනි. යණ්ඩයි එණ්ඩයි කිලෝමීටර 4ක්. ඇවිත් ගුරුජිට නාන්න වතුර රත් කරන්න ඕනි. පූජාවට කලමනා සූදානම් කරලා අපත් ස්නානය කොට පිරිසිදු වෙන්න ඕනි. ජූලි අගෝස්තු සැප්තැම්බර් 3 මාසේ මදුරාසියට මෝසම් වැසි වැටෙනවා. ඒ කාලෙට පාරකට අඩියක් තියන්න බෑ. ගඟක් උතුරනවා වාගේ වතුර දෝරේ ගලනවා. දෙසැම්බර් ජනවාරි සීත කාලේ. ඒ කාලේ පාන්දරට එළියට බහිනවා නම් උණුසුම් කබායක් අඳින්න ඕනේ. නැත්තම් වේවුලලා මැරෙන්නේ. ඒ වුණාට කාලගුණික දේශගුණික තත්වයන් මගේ පුහුණුවට අදාළ නැහැ. අනෝරා වැස්සෙත් දතකට පූට්ටු වෙන සීතලෙත් මම පාන්දර 3ට මල් කඩේට ඇවිදින්න ඕනේ. ගුරුජි තම ඉෂ්ට දේවතාවා ලෙස සලකන්නේ ජගත් ගුරු ශ්‍රී චන්ද්‍රශේඛරේන්ද්‍ර සරස්වති මහා ස්වාමිගල්. උන්වහන්සේ මහා පෙරියවා නැතිනම් උදාර වැඩිහිටියා ලෙසත් හඳුන්වනවා. පහළමාලේ බිත්තියක් පිරෙන්නට එල්ලලා තියෙන්නේ උන්වහන්සේගේ ඡායාරූප. හරියටම පාන්දර 4:00ට ගුරුජි පහළට එනවා. පූජාව පවත්වනවා. ඒක පැය භාගයක් විනාඩි 40ක් ගත වෙන දීර්ඝ පූජාවක්. ඕම් අච්‍යුතාය නමః අනන්තාය නමః ගෝවින්දාය නමః කේශවා නාරායණ මාධවා ගෝවින්දා විෂ්ණු. සතියේ විවිධ දිනවල විවිධ දෙවි දේවතාවුන් වහන්සේලා දක්ෂිනාවට කැප කරනවා. ඉරිදාට සූර්යයා, සඳුදාට ශිවා, අඟහරුවාදාට හනුමන්, බදාදාට ගණේෂ්, බ්‍රහස්පතින්දාට විෂ්ණු, සිකුරාදාට දුර්ගා සහ සෙනසුරාදාට ශනි වශයෙන් අනතුරුයි අභ්‍යාස ආරම්භ කරන්නේ. දිනක් ශිව දෙවියන්ගේ අතින් තම අතක දරා සිටින උඩැක්කියක හැඩයගත් දමරු බෙරය ගිලිහෙනවා. ඒ බෙරය පොළවට පතිත වෙනවත් සමගම ඉන් ශබ්ද 4ක් උපදිනවා. ඒ 4 තමයි තා, දී, තොම්, නම්. ඒ තමයි ඇදහිල්ල හා විශ්වාසය. මේ තමයි දකුණු ඉන්දියානු තාල වාදනය ප්‍රගුණ කරන සියලුම ශිෂ්‍යයින්ගේ මූලික අභ්‍යාසය. උදේ 7 වෙනකොට පන්තිවලට ළමයි එනවා. පුංචි කොල්ලෝ කුරුට්ටෝ, කරදඬ උස මහත වැඩිහිටියෝ. සමහරව ඉස්කෝලේ යන ගමන්, සමහරව වැඩට යන ගමන්, සමහරව ඉන්නේ පැයයි. වැඩිහිටියෝ පැය භාගයයි විනාඩි 45යි. සමහරව රස්සාව කරන ගමන් විනෝදයට සංගීතය හදාරන අය. මේ ළමයි එන වෙලාවට මම පන්තියේ පසුපෙළේ වාඩි වෙනවා. ඒ අය පොතක් දිග අරගෙන වාදනය කරන හැම තාලයක්ම ලියා ගන්නවා. මට ඒ අයිතිය නැහැ. මම මේ හැම තාලයක්ම කටපාඩමින් වාදනය කරන්න ඕනේ. ඒක තමයි පන්තියට එන ශිෂ්‍යයාගේ ගුරුකුලයට බන්දාගත් ශ්‍රාවකයාගේ වෙනස. 8:30 වෙනකොට උදේ කෑම. ඉඩ්ලි, තෝසේ, උප්පුමා. දවසින් දවස වෙන වෙන කෑම. කෑම පිළියෙල කරන්නේ ගුරුජිගේ ප්‍රිය භාර්යාව. මා ඇය ඇමතුවේ අම්මා කියලා. ඇය ඊතා කරුණාවන්ත, ගුරුජිවත් දරුවනුත් දිවිහිමියෙන් සුරැකි අම්මා කෙනෙක්. දැන් අම්මා මෙලොව හැර ගිහින් මෝක්ෂ සුව විඳිනවා. උදේ ආහාරයෙන් අනතුරුව ගුරුජිගේ කිලිටි රෙදි පෙරදියත් නම් ඒවා සෝදා පවිත්‍ර කරලා ආයිමත් අභ්‍යාස කරන්න වාඩි වෙන්න ඕනේ. තා, දී, තොම්, නම්. 12:00 විතර වෙනකොට දවල් කෑම. එළවලු 2ක් එක්ක රසම්, සාම්බාර්, මීකිරි. ලුණු කුඩු ටිකකුයි බැදපු මිරිස් කරල් 2-3යි පපඩමයි පිඟානේ පැත්තකින්. ආහාර අනුභවයෙන් පස්සේ මම ආයිමත් පුහුණුවේ. තා, දී, තොම්, නම්. තා, දී, තොම්,
නම් තා දී තොම් නම් තා දී තොම් නම් තා දී තොම් නම් තා දී තොම් නම් 4:05 වෙනකොට නැවත වතාවක් පිටස්තර ශිෂ්‍යයින් එන්න පටන් ගන්නවා. තොම් නම් මේ හැම පන්තියක්ම ගන්නේ ගුරුජීගේ දෙවෙනි පුතා උමාශංකර්. පන්ති හමාර වුණාම ඕපාදූප සැසිය පටන් ගන්නවා. ඒක සමහර විට පැයක් විතර ඇදෙන දවසුත් තියෙනවා. ඒ හැම සංවාදයක්ම මధుරාසි දෙමළෙන් හරියට මට තේරෙයි වාගේ. ඒ දෙමළ මහාචාර්ය සිවතම්බි වාගේ අපේ යාපනයේ සාහිත්‍ය දරින් හැඳින්වුවේ ඌතවාලි තමිල් කියලා. කුණුබක්කි දෙමළ කියලා. ලංකාවේ කතා කරන්නේ ශුද්ධ දෙමළ භාෂාව. එතනදි විතරක් ඉන්දියාව ලංකාවට පරාදයි. ඉඳලා හිටලා කෙනෙක් මගෙත් එක්ක ඉංග්‍රීසියෙන් කතා බහක පැටලෙන්න හදනකොටම උමාශංකර් කතාව වෙන පැත්තකට හරවනවා. නිදාගන්න යනකොට 9:10 වෙනවා. ඇතැම් දිනක නිින්දට යන්නට පෙර ගුරුජීගේ ශරීරය සම්බාහනය කරන්න ඕනේ. ඒක වෙනම කලාවක්. වාදනයට අවශ්‍ය ලෙස දෑතේ හැඩය හදන්නයි ඒ කලාව ප්‍රගුණ කරවන්නේ. නිදහසේ හුස්මක් ගන්න ඉඩක් ඇත්තේම නැහැ. නිවාඩු පාඩු ඉන්න හැම මොහොතකම කැසට් රෙකෝඩරය දාගෙන සකල විට සංගීතයන්ට සවන් දෙන්න ඕනේ. මේ සියලු උපදෙස් මට ලැබෙන්නේ උමාශංකර් හරහා. ගුරුජිත් එක්ක මගේ ගනුදෙනුව පාන්දර පූජාවෙන් අනතුරුව හමාර වෙනවා. ඉඳලා හිටලා සිදුවන කෙටි වචන හුවමාරුවකට හා සම්බන්ධයක් ඇත්තේම නැහැ. හැබැයි හැමදාම පාන්දර පූජාවෙන් අනතුරුව මම ගුරුජිගේ පාද නමස්කාර කළාම පෙරියවා ශරණම් කියලා මගේ හිස පිරිමදිනවා. මේ විදියට මාස 3ක් ගත වුණා. මගේ අප්පා ඉන්නේ කිලෝමීටර් 4 දුරින් උනාට මට හුව හමු වීමට අවසරයක් නැහැ. මොබයිල් ෆෝන් නොතිබුණු ඒ යුගයේ ආසාවකට අප්පාගේ කටහඬ අහන්නවත් වාසනාවක් නැහැ. සංකාව දැනුණු ඇතැම් දවසක මං පන්තියේ ඉස්සරහා පඩියේ වාඩි වෙලා පාර දිහාවේ බලාගෙන ඉන්නවා. ආම්බෙන් හරි අප්පාගේ කළු පාට ට්‍රයම්ප් හෙරල් කාර් එක අපේ පිල්ලියාර් කෝවිල් වීදියේ ඉස්කෝලේ පහු කරයි කියලා. අනේ උනාට කවමදාකවත් එයා නෙවෙයි අපේ පාරේ ගියේ. ගත වෙච්ච මාස 3ටම මූලික අභ්‍යාසයේ විතරයි. එච්චරමයි. තා දී තොම් නම්. මට මේ එකම අභ්‍යාසය කරලා දැන් එපා වෙලා. මට ගෙදර යන්න ආසයි. මං කැමති විදිහ ඇඳුමක් අඳින්න. ඔලිව් තෙල් වල ඔබාගත් පරලු පාන් කෑල්ලක චීස් සලාදයක රහ බලන්න. වයින් වීදුරුවක් තොල ගාන ගමන් රොබර්ට් ඩිනීරෝ රඟපාන චිත්‍රපටියක් බලන්න. ඇඳුම් සේරම උනා දාලා සින්දු කියා හෙළුවෙන් නාන්න. මේ හැම ආසාවක්ම අභිමවමින් මතුවන මගේ අප්පාගේ සිරුරෙන් විහිදෙන විස්කි සුවඳේ දැවටෙන්න. ලෑයිස්තු අඩි 2-3ක් දිගයි. ඔන්න දවසක් ඉවසලා බැරිම තැන මම අපේ පොඩි ගුරුජිගෙන් ඇහුවා. මං කවදද උමාශංකර් තාදී තොම් නම් වලින් එහාට යන්නේ කියලා. එයා මොකුත්ම කිව්වේ නැහැ. එයාත් කොහොමත් මගෙත් එක්ක වැඩි කතා බහක් කරන කෙනෙක් නෙවෙයි. පහවදා උදේ පාන්දර පූජාව හමාරුණා. මම ගටම් එකත් උකුලේ හොයාගෙන පුහුණුවට හරි බරි ගැහුණා. ගුරුජි මොහොතක් පන්තියේ නතර වුණා. මගෙන් අහනවා, දැන් 3 මාසයක් තිස්සේම තාදී තොම් නම් විතර රුණේ දිගනගෙන තියෙන්නේ. මට හීන්දාඩිය දැම්මා. මගේ සර්වාංගය සීතල වුණා. මට උමාශංකර්ව උස්සලා පොළවේ ගහන්න හිතුණා. දැන් කඳ කෙලින් තියාගෙන වාඩි වෙනවා. ඇස් වහ ගන්නවා. තමන්ගේ වාදන භාණ්ඩයෙන් උපදින හැම පුංචි ශබ්දයකටම සිහියෙන් ඇහුම්කන් දෙනවා.
ගුරුජිගේ හඬාන් කවරදාටත් වඩා දෘඩයි. කේන්ති ගිහින් පාටයි. මට කවමදාකවත් මේ ස්වරයෙන් ආමන්ත්‍රණය කරලා නැහැ. දැන් මගේ හිත කලබලයි. මගේ දෑත් මැලවිලා වාගේ ලාමකයි. කොයිතරම් උත්සාහ කළත් හිත එකලාසයක් කරගන්න අමාරුයි. උදේ 7ට විතර ගුරුජි පඩිපෙළ බැස්සා. දැන් අර පාන්දර 5ට ඇහිච්ච සද්දෙම දැහෙන්නේ. එච්චරයි. ගුරුජි පඩිපෙළ නැගලා උඩට ගියා. මම නොනවත්වා පුහුණුයි. මම එදා උදේ කෑම කන්න උඩට නැග්ගේ නැහැ. අම්මා පහලට ඇවිත් කන්න එන්න කියන කල්ම මම පුහුණුයි. බායට. මම කටට දෙකට කෑම ගිලලා ඉක්මනින්ම පහලට බැස්සා. ගුරුජි ආයිමත් දවල් 12ට විතර පන්තියට ආවා. දැන් අර උදේ පාන්දර 5ට ඇහිච්ච සද්දෙයි 7ට ඇහිච්ච සද්දෙයි මේ ඉර මුදුන් වෙන උච්චි කාලේ ඇහෙන සද්දෙයි එකමද? උදේ වගේම දවල්ටත් අම්මා පහලට ඇවිත් අඬ ගහන කල්ම මම නෙවෙයි කෑම කන්න ගියේ. දැන් මගේ ඇඟ රත් වෙලා උණ හැදීගෙන එනවා. මගේ ඔළුව කැරකෙනවා. මෙරිගෝ රවුන්ඩ් එකක් වාගේ. නෑ කතුරුොන්චිල්ලාවක් වගේ. නෑ මාරක ලිඳේ මෝටර් සයිකල් එකක් වාගේ. ගුරුජි ආයිමත් හැන්දෑවේ 3:00 විතර පහලට බැස්සා. කඳ කෙලින් තියාගෙන සිහියෙන් වාදනය කරන්න පුරුදු වෙන්න ඕනේ. අද හවස් වෙනකොට හරියකට වාදනය නොකළොත් තව මාස 3ක් තාදී තොම්නම් විතරයි. බුදු අම්මෝ මට ඕනේ නෑ. මං යනවා ගෙදර. ගෙදර යන්න නොදුන්නොත් මං 4 වෙනි තට්ටුවෙන් පනිනවා බිමට. එතකොට උමාශංකර පොලිසියෙන් එක්කන් යයි. කළු සපත්තු දාපු පොලිස් කාර්යෝ පයින් ඇන ප්‍රශ්න කරනකොට දීපංක උත්තර හොඳ වැඩේතොට. ගුරුජි ආයිමත් බින් කරවල වැටිගෙන ඉද්දි පහලට බැස්සා. උදේ ඉඳලා මේ වෙනකොට එකම ප්‍රශ්නය ගණනින් 6-7 වතාවක් අහලා හමාරයි. මම්මාගේ ඔළුවෙන් මේ ප්‍රශ්නය දසදහස් වතාවක් අහලා ඉවරයි. දැන් නම් මට උණ සන්නිපාතයට එන්න වාගේ. දැන් මම 4 වෙනි තට්ටුවෙන් පහලට පැනලා සියදිවි නසා ගන්න ඕන්න මෙන්න. හවස් වෙනකොට මගේ ශරීරය මැලවිලා අතපය අගුළු වැටිලා කොන්දරි දෙනවා. ඝාතනයේට නියම වුණු හරකෙක් වාගේ. හවස පන්තිය හමාර වෙලා උපාදූප සැසිය දහවරු පසු ගුරුජි ආයිමත් පහලට ආවා. මම එතකොටත් ගැටම් එක තුරුළු කරගෙන පුහුණුවේ. තා දී තොම් නම් 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 තා දී තොම් නම්. ගුරුජි මහා පෙරියවාගේ විශාල පින්තූරයේ සහිත බිත්තිය පාමුල කොට්ටේ මත සංසුන් වුණා. කිසිම කතා බහක් නැතුව වට්ටියෙන් තෝරාගත් බුලත් පුවක් හුණු එක්ක විටක් හොයාගෙන කටේ දාගත්තා. පාරේ වාහනයක හඬ ඇරුණම හාත්පස නිස්සද්දයි. මගේ ශරීරය ගොඩ දාපු මාළුවෙකුගේ වාගේ ගැහෙනවා. ඔළුව කැරකිනවා. මට කලන්තේ වගේ. තා දී තොම් නම් තා. ගුරුජි මට මෙහෙ එන්න පුතා කියලා ළඟට අඬ ගැහුවා. මගේ කන් අදහා ගන්න බෑ. මේ අද දවස් 30 වරින් වර පන්තියට ඇවිත් අවඥා සහගතව මගෙන් ප්‍රශ්න කළ ගුරුජිම දැයි මට සැකයි. මං පුංචි මුව පැටියෙක් වාගේ ගුරුජි ළඟට කිට්ටුණා. මහන්සිද? ඔහු මගෙන් විමසනවා. මේ ගුරුකුල සම්ප්‍රදාය ඇතුලේ ශිෂ්‍යෙක් තමන්ගේ ගුරුතුමා සමග කරන වාචික ගනුදෙනුව සීමා සහිතයි. ගුරුතුමන් ප්‍රශ්නයක් විමසුවත් ඊට ඍජුව පිළිතුරු දෙන්නේ කලාතුරකින්. මේ තමයි ගත වූ 3 මාසයටම ප්‍රථම වතාවට ගුරුජි මා සමග දිග කතාවකට මුල පුරන්නේ. ගුරුජිගේ තැන්පත් ස්වභාවය සහ ඔහුගේ කටහඬේ ගැබ්ව තිබූ කරුණාවන්ත බවට ක්ෂණයකින් මගේ කලන්ත ගතිය මග හැරුණා. මට පුංචි පණක් ආවා. මූණේ පොඩි හිනාවක් ඇඳුණා. මම වචනයක්වත් කතා නොකර
දෑත් එක්කොට නමස්කාර කරලා ඔළුව වැනුවා. දරුවෝ, මේ ගටම් කියන වාදන භාණ්ඩය හදලා තියෙන්නේ මැටි වලින්. කාලගුණය දේශගුණය වෙනස් වෙනකොට මේ භාණ්ඩයෙන් නැගෙන ධ්වනි වර්ණ වෙනස් වෙනවා. මේක මැටි කලයක්. මෘදංගම් තබ්ලා වාගේ මේ භාණ්ඩය වරපටි ඇදලා මිටියෙන් ගහලා සුසර කරන්න බෑ. ඒ නිසා මේ භාණ්ඩය වාදනය කරනකොට තමන්ගේ සම්පූර්ණ අවධානය ශබ්දය කෙරෙහි යොදවන්න ඕනේ. මේක දිව්‍යමය සංගීත භාණ්ඩයක්. මේන් නැගෙන ධ්වනි මහිමය අත්දකින්න නම් භාවනාවකට සමවැදුනා වාගේ සිහිමත්ව මේ කටයුත්ත කරන්න ඕනේ. ගුරුජීගේ මේ දයාවන්ත පැහැදිලි කිරීමෙන් අනතුරුව මගේ හිතට විශාල සැනසෙල්ලක් දැනෙනවා. අද තමයි 3 මාසයකට පස්සේ ගුරුජී මේ තරම් වෙලා මා සමග කාලය ගත කළේ. කතා කළේ ගුරුජී. මං කළේ ඔළුව වනපු එක. ඉඳ හිට හූමිටි තියපු එක. ඒ වුණාට මට ඒත් සැපයි. ගුරුජී කෙරේ තිබුණු සුවිශාල ගෞරවයට අද ප්‍රථම වතාවට ස්නේහය මුසුණා කියලා මට හිතුණා. බිම් කළුවර වැටිගෙන එනකොට පිල්ලයාර් කෝවිල වීදිය වෙනස්ම වර්ණයකට මාරු වෙනවා. වාහන තදබදය අඩු වෙනවා. අවට කෝවිල් වලින් අතොරක් නැතිව ගන්ටාර සද්දය ඇහෙනවා. අපේ ඉස්කෝලේ ඉස්සරහා කුහුඹ ගහයට පහන් පත්තු වෙනවා. දවාලට කටෝර ගීත වාදනය කරන කැසට් කඩවලින් සන්ධ්‍යා වන්දන මන්ත්‍රය ඇහෙනවා. ඕම් අච්‍යුතාය නමః. කරත්ත තට්ටුවේ තියාගෙන ඔම්ලට් හදන, උළුඳු වඩේ බදින, කුකුල් මස් බොරෙත් එක්ක පරාතා විකුණන වෙලෙන්දු ඉලිබහිනවා. වීදුරු පෙට්ටියක් හිස මත සමබර කරගෙන හැමදාම හවසට පිල්ලයාර් කෝවිල පාරේ උඩට පහළට ඇවිදින පැණි සමෝසා වෙලෙන්දා නලවන සීනු හඬ ඇහෙනවා. ගුරුජී හදිස්සියෙන් වගේ හුන් තැනින් නැගිටලා පාරට බැස්සා. මං හිටි තැන එහෙමම. මං මහා පෙරියවාගේ පින්තූර දිහා බලාගෙන ගුරුජිට මෙත් වැඩුවා. සැනින් ගුරුජි පන්තියට ඇතුළු වුණා. මගේ අතට පුංචි කඩදාසි මල්ලක් දීලා ඒන් මහන් මගේ පුතා කියලා සුමුදුවට හිස පිරිමැද්දා. ගුරුජිගේ දෙපතුල් අල්ලාගෙන නමස්කාර ගාථාව සජ්ජායනය කර හමාර වෙන තුරුම ඔහු මගේ හිස පිරිමැද්දා. මගේ හිත ප්‍රීතියෙන් පිනා ගියා. ගුරුජි පඩිපෙළ නැගලා උඩට ගියා. බෑග් එකේ පැණි සමෝසා 2ක් තිබුණා.